නම පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශනුත්‍රී ප්‍රියසාද් කියන්නේ. ඉතින් ශනුත්‍රී ප්‍රියසාද් ගැන දිගින් දිගටම පසුගිය දිනවල කතා බහට ලක්ුණේ ඇයගේ විවාහ මංගලෝත්සවය පැවැත්වුණ නිසා. ඉතින් සමාජ මාධ්‍ය හරහාත් ඉතාමත් ජනප්‍රිය ශනුත්‍රී ප්‍රියසාද් අලුත් වැඩක් පටන් අරන් කියලා තොරතුරු දැනගන්නට ලැබී තිබෙනවා. කෙසේ නමුත් චීනය හා සම්බන්ධව කතා මාලාවක් ශ්‍රී ලංකාවේ විකාශය වීමට නියමිත නිසා එම ටෙලිනාට්‍ය කතා මාලාවේ ශනුත්‍රී ප්‍රියසාද් ප්‍රධාන චරිතයක් රඟපාන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. කෙසේ නමුත් මීට පෙර චීනය හා සම්බන්ධ කතා මාලාවක් විකාශය වූ අතර එම කතා මාලාවේ ජනප්‍රියම නිළිය වූයේ සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රිය ලෝචනා. කෙසේ නමුත් ලෝචනාගෙන් පසුව සාරංග සහ දිනක්ෂි චීනය හා සම්බන්ධ කතා මාලාවක ප්‍රධාන චරිත රඟපෑවා. ඉතින් ඉන්පසු එම අවස්ථාව ලැබී තිබෙන්නේ ශනුත්‍රී ප්‍රියසාද් හටයි. කෙසේ නමුත් මෙම කතා මාලාව තවත් මාස කිහිපයකින් තිරගත වීමට නියමිත බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් කෙසේ නමුත් චීනය හා සම්බන්ධ තොරතුරු රාශියක් ඒ වගේම සංස්කෘතික කරුණු රාශියක් මෙම කතා මාලාවේ ඇතුළත් වන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් ශනුත්‍රී ප්‍රියසාද්ට නම් මෙය අලුත් අත්දැකීමක් වේවි. කෙසේ නමුත් ඇයගේ ජීවිතයේ ප්‍රධාන කඩයිමක් ඉක්ම වූ පසු ඇයට මේ ලැබුණු අවස්ථාව ඇත්තටම වාසනාවක් කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. සමාජ මාධ්‍ය හරහාත් ඉතාමත් ජනප්‍රිය නිළියක් තමයි ශනුත්‍රී ප්‍රියසාද් කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ සම්මානනීය නිළියන් අතරින් ඇය ඉදිරියෙන්ම සිටිනවා. එම නිසා තමයි ඇයට මෙම අවස්ථාව ලැබී තිබෙන්නේ. ඉතින් මෙම කතා මාලාව ඉදිරියේදී ඔයාලට නරඹන්න පුළුවන්. ඒ වගේම ශනුත්‍රී ප්‍රියසාද්ගේ ප්‍රේක්ෂක කාටත් මේ හොඳ අත්දැකීමක් වේවි. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.